කොහොමද කට්ටියට ඉතින් අද කරන්න හදන්නේ ලේසියෙන්ම කොහොමද වීඩියෝ එඩිට් කරන්න කියලා දෙන්න. හරි ඉතින් මේක සීරීස් එකක් විදිහට දිගටම කරගෙන යනවා. ඉතින් මේ පළවෙනි වීඩියෝ එකේ කියලා දෙන්න හදන්නේ අපි මේකට පාවිච්චි කරන software එක මොකද්ද? ඉතින් ඒක download කරගන්නේ කොහොමද? ඒ වගේම මේක install කරගන්නේ කොහොමද කියලා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි computer එකකින් වීඩියෝ එක edit කරන්න ගියාට පස්සේ මේකට පාවිච්චි කරන software ගොඩක්ම complex. ඔයාලා දන්නවා ඉතින් Premiere Pro වගේ video editing software තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ software එක වැඩ කරන්න ලොකු PC එකකුත් ඕන වෙනවා. ඉතින් ඒ වගේම එකකින් වැඩ කරන්න සාමාන්‍ය දැනුමකුත් ඕන. ඉතින් ඒ වුණාට මේ කිසිම දෙයක් නැතුව ලේසියෙන්ම වීඩියෝ edit කරන්න පුළුවන් විදිහක් තමයි මේ වීඩියෝ සීරීස් එකෙන් කියලා දෙන්න හදන්නේ. ඉතින් මේකෙන් මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට උනත් වීඩියෝ එඩිට් කරගන්න ලේසියෙන් වීඩියෝ එඩිට් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ සීරීස් එකෙන් වීඩියෝ එඩිට් කරන්න කියලා දෙන software එක තමයි Wondershare Filmora කියන software එක. ඉතින් ඔයාලට පුළුවන් මේ software එක download කරගන්න ඔයාගේ browser එකට යන්න. browser එකට ගිහිල්ලා Wondershare Filmora කියලා search කරන්න. හරි ඉතින් ඔයාලට මේ විදියට මේ website එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා get for free නැත්නම් buy now කියලා. ඉතින් මේක ඇත්තටම සල්ලි දීලා ගන්න ඕනි software එකක්. ඒ කියන්නේ මේක free software එකක් නෙමෙයි. ඉතින් ඔයාලට සල්ලි තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ software එක සල්ලි දීලා ඔයාලට purchase කරන්න. ඉතින් ඔයාලට මේ වගේ software එකකට සල්ලි වියදම් කරන්න බැරි නම් මම දැන් කියලා දෙන්නම් කොහොමද මේක free download කරගන්නේ කියලා. හරි ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයා යන්න ඔයාගේ web browser එකට ගිහලා search කරන්න file cr කියලා. හරි ඉතින් මේ විදිහට file cr කියලා search කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන උඩින්ම එනවා filecr.com කියලා වෙබ්සයිට් එකක්. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න. හරි ඉතින් මේකේ තියෙනවා ගොඩක් software අපිට සල්ලි දීලා ගන්න ඕනේ ඒවා මේකේ free download කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන උඩ පේනවා ඉතින් search button එකක් තියෙනවා. මෙන්න මෙතන search bar එකේ search කරන්න Filmora කියලා. හරි ඉතින් මේ විදිහට ගියාට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන Filmora ගොඩක් version ටිකක් තියෙනවා. හරි ඉතින් මෙතන උඩින්ම පේනවා ඉතින් මෙතන Wondershare Filmora කියලා මෙතන තියෙනවා Windows කියලා එකක්. ඉතින් යට තියෙන එකේ තියෙනවා Android එකක්. ඉතින් ඊළඟ එකේ තියෙනවා Mac OS කියලා එකක්. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේදී මම කියලා දෙන්නේ Windows වලට කොහොමද download කරගන්නේ කියලා. ඒවා Mac එක පාවිච්චි කරනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ Mac version එක download කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේක උඩ මේ විදිහට ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේකට යනවා. හරි ඉතින් ඔයාලා මේක download කරගන්න ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා direct download කියලා. මෙන්න මේක ක්ලික් කරන්න. හරි මෙතන ක්ලික් කරාට පස්සේ thank for downloading කියලා මෙතන තියෙනවා generating download link කියලා. ඉතින් චුට්ට වෙලාවක් බලන් ඉන්න. හරි ඊට පස්සේ මෙතන පේනවා ඉතින් click to download කියලා තියෙනවා. ඉතින් මෙන්න මේක මේකට ක්ලික් කරන්න. හරි ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතනින් download කරන්න ආවා. ඉතින් මම start download කියලා දෙන්නම්. හරි ඉතින් මම download කරාට මට කිසිම ad එකක් ආවේ නැහැ. මම මොකද block එකක් පාවිච්චි කරන හින්දා. ඉතින් ඔයාලට සමහර විට මේ විදිහට click කරාට පස්සේ වෙන website වල redirect වෙන්න පුළුවන්. නැත්නම් ad ගොඩක් වෙන්නනවා වෙන්න පුළුවන්. ඉතින් කොහොමම ප්‍රශ්න තියෙන්න පුළුවන්. හරි ඉතින් software එක download වෙලා ඉවරයි. අපි මේ download වෙච්ච location එකට ගිහලා බලමු. හරි ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන download වෙලා තියෙනවා Wondershare Filmora. මෙන්න මෙහෙම. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේක උඩ right click කරන්න. right click කරලා මෙතන තියෙනවා WinRAR කියලා එකක්. ඉතින් මෙන්න මෙතනින් extract to Wondershare මෙන්න මෙහෙම කිව්වොත් තුන්වෙනි එක ඔයාලට දෙන්න පුළුවන්. හරි එතෙන්දී password එකක් ඉල්ලනවා. ඉතින් මේ password එකට ඔයා දෙන්න 1 2 3. දීලා okay කරන්න. හරි ඊට පස්සේ මෙතනින් පේනවා ඔයාලට මේක extract වෙනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතන පෙන්වන්න නැත්නම් මෙන්න මේ පොත් මීඩියක ලාංඡනයක් එහෙම මුකුත් පෙන්වන්නේ නැත්නම් ඒ වගේම මේකට right click කරාට පස්සේ මෙන්න මේ විදිහට WinRAR කියලා එකක් නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ ඔයා යන්න ඔයාගේ web browser එකට ගිහිල්ලා search කරන්න WinRAR කියලා. WinRAR. හරි ඊට පස්සේ ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා website එකක් WinRAR කියලා. මෙන්න මේ website එකට යන්න. හරි ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන තියෙනවා download WinRAR කියලා. ඉතින් මෙන්න මේකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන තියෙනවා download WinRAR කියලා ආයෙමත්. ඉතින් ආයෙමත් මෙන්න මේක ක්ලික් කරන්න. හරි ඉතින් මේක ක්ලික් කරාට පස්සේ ඔයාගේ මේක download වෙයි. ඉතින් මගේ මේ දැනටමත් මේක download වෙලා තියෙන හින්දා තමයි මේක මේ මෙන්න මේ වගේ message එකක් එන්නේ duplicate download කරන්න ඕනද කියලා. මම මෙතන cancel කරන්නම්. ඔයා මෙන්න මේක download කරලා install කරගන්න. එතකොට ඔයාලට මේක මේ අපි කලින් download කරපු මේක මෙන්න මේක extract කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම අර WinRAR වගේ software වාගේ computer එකට දාගෙන තියාගන්න. හරි ඉතින් ඔයාලට පේනවා දැන් මෙන්න මේ folder එකක් හැදිලා තිනවා. අපි extract කරාට පස්සේ ඉතින් මෙන්න මේක ආයෙමත් මම open කරගන්න. හරි ඉතින් මේ විදිහට folder එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන Wondershare Filmora කියලා මේ අගට exe කියලා තියෙන එකක්. ඉතින් මෙන්න මේක double click කරගන්න. හරි ඉතින් මෙතනින් අහනවා select setup language කියලා. ඉතින් මෙතන English auto select වෙලා තියෙන. ඉතින් මම මේක මෙහෙම okay කරනවා. හරි ඉතින් මෙතනින් yes දෙනවා. හරි ඊට පස්සේ මේ තියෙන ඒවට ඔයාලට පුළුවන්
මෙතන තියෙනවා I have read and accept agreement කියලා agreement එකට accept කරලා මෙතන next දෙන්න මේකටම install එක වුණාට පස්සේ අපිට මෙතනින් message එක කියලා දෙනවා contract Filmora successfully install කියලා. හරි. ඉතින් අපි ආයෙමත් අපේ setup file එකට આવොත් එimhe තියෙනවා මෙතන join the user experience improvement program කියලා. ඉතින් මම මෙන්න මේක tick එක අයින් කරලා මෙතනින් launch කියන එක දෙනවා. හරි. ඉතින් මෙතනින් ඔයාලා බලනවා environment testing කියලා. ඔයාගේ lap එක හරි ඔයාගේ PC එක හරි මේ software එක run කරන්න specs ඇතිද කියලා. ඉතින් සමහර විට ඔයාලට පෙන්වන්න පුළුවන් මෙතනින් ඔයාගේ spec මදි, RAM එක මදි, GPU එක මදි කොහොම ප්‍රශ්න දෙන්න එන්න පුළුවන්. ඉතින් එහෙම ආවට ගණන් ගන්න එපා. ඔයා මේක ඉතින් මේක ඕකේ කරලා ඔයා run කරන්න. ඉතින් මේක එහෙම ලොකු software එකක් නෙමෙයි. හරි. ඉතින් ඔයාලට පේනවාද මෙතනින් මට ad එකක් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ගේ එකක් මෙතනින් තියෙනවා එයාලගේ Windows Foundation ID එකට log වෙන්න කියලා. ඉතින් මේ ඔක්කොම close කරලා ඉතින් මෙන්න මේකටත් මෙන්න මෙහෙම එකක් ඇවිල්ලා තියෙනවා. මේකත් මේ විදිහට close කරලා දාන්න. close කරලා දැම්මට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන තියෙනවා crack කියලා තව folder එකක්. මේක open කරගමු. ඉතින් මෙන්න මෙතන තියෙනවා file එකක්. මෙන්න මේක right click කරලා edit in notepad කියලා තියෙනවා. ඉතින් මෙන්න මේක උඩ click කරගන්න. එහෙම click කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙහෙම පල්ලයට ගියට පස්සේ මෙතන තියෙනවා instructions කියලා. ඉතින් මෙන්න මේ instructions වල ඔයාලට පළවෙනියටම කියලා දෙනවා copy replace the files installation folder කියලා. ඉතින් මෙන්න මේකෙදි කරන්න තියෙන්නේ මෙන්න මේ crack කියන folder එක අස්සේ තියෙන මෙන්න මේ ටික copy කරගන්න. මේ විදිහට ඔක්කොම select කරගන්න. select කරලා right click කරගන්න. right click කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන තියෙනවා copy කියලා එකක්. ඉතින් මෙන්න මේ විදිහට copy කරගන්න. copy කරගෙන ඔයා කරන්න තියෙන්නේ දැන් ඔයාගේ desktop එකට ඇවිල්ලා ඇති මෙන්න මේ Foundation Filmora කියලා icon එකක්. ඉතින් මෙන්න මේකට right click කරන්න. right click කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා open file location කියලා. ඉතින් මෙන්න මේකට මේ විදිහට click කරන්න. click කරාට පස්සේ මෙන්න මේ වගේ folder එකකට යනවා. මෙන්න මේකේ location එකකට යනවා. මෙන්න මේ location එකේ තියෙනවාට මෙන්න මේ අංක ටික. මෙන්න මේ අංක ටික උඩ click කරන්න. click කරලා මෙන්න මේ A folder එක අස්සට ඇවිල්ලා right click කරන්න. මෙතන paste කියලා දෙන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා message එකක්. ඉතින් මේකට ටික දීලා try again දෙනවා. එකක්වත් හැබැයි මේ විදිහට යන්නේ නැහැ. ඔයාලට පේනවාද මේ විදිහට ටික දීලා try again කරනවා. මේක යන්නේ නැහැ. ඉතින් ආයෙමත් අපි copy කරගත්ත folder එකට ගිහිල්ලා මේක refresh කරලා බැලුවොත් ඔයාලට පේනවාද මේ file ඔක්කොම මෙතන පේන්නේ නැහැ. දැන් කලින් අපේ 5ක් තිබ්බ දැන් තියෙන්නේ 3යි. ඉතින් මෙන්න මේ වැඩේට හේතුව තමයි ඔයාගේ තියෙන virus guard එක. මෙන්න මේ වෙලාවේදී ඔයාගේ virus guard එකක් හරි මොකක් හරි තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් ඒක turn off කරන්න ඕනේ. ඉතින් ඔයා YouTube එකට ගිහිල්ලා search කරන්න ඔයා මොකක් හරි virus guard එකක් use කරනවා නම් ඉන් මේ virus guard එක කොහොමද turn off කරන්න කියලා. එතකොට ඔයාට වීඩියෝ බලා ගන්න පුළුවන් කොහොමද ඔයාගේ virus guard එක turn off කරන්න කියලා. ඉතින් මම virus guard එක use කරන්නේ නැත්තම් එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ default virus guard එකක් එනවා Windows එකත් එක්කම. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ search bar එකේ search කරන්න Windows security කියලා. මෙන්න විදිහට Windows security කියලා මෙන්න මේකේ ලාංඡනයක් ඇති. මෙන්න මේකට click කරන්න. ඔයාලට click කරාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා virus and threat protection කියලා. ඉතින් මෙන්න මේකට මේ විදිහට click කරන්න. click කරලා මෙන්න මෙතන යට තියෙනවා manage setting කියලා. මේකත් click කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා real time protection කියලා එකක්. ඉතින් මෙන්න මේක මේ විදිහට turn off කරගන්න. turn off කරගෙන ආයෙමත් එන්න ඔයාගේ මෙන්න මේ folder එකට. මේ folder එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් ආයෙමත් මේ විදිහට back වෙන්න. මෙහෙම back වෙලා අපි අන්තිම මුලින්ම කරගත්ත අර extract කරගත්තේ මේක උඩ right click කරගත්තා. මේ විදිහට ගිහිල්ලා extract කරගත්තේ. මෙන්න මේක ආයෙමත් කරන්න. ඉතින් password එක ගහනවා. password එක 1 2 3 okay දෙනවා. ඉතින් මෙතන අහනවා confirm file replace කියලා. ඉතින් මම මෙතන yes to all දෙන්න. ඉතින් ඔයාලා no to all දුන්නත් අවුලක් නැහැ. හරි. ඊට පස්සේ ආයෙමත් යනවා මෙන්න මේ folder එකට. හරි. ඊට පස්සේ ආයෙමත් මේ crack කියන එකට යනවා. හරි. ඊට පස්සේ ආයෙ මේ තියෙන file ටික copy කරගන්නවා. copy කරගෙන අපි අර කලින් ගියේ කලින් අර මේ ටික දාන්න හැදුවේ අන්නේ folder එකට. ඉතින් ඒක මතක නැත්නම් ආයෙ පුළුවන් ඔයාලට මෙන්න මේ icon එක තියෙනවා. icon එකට right click කරා open file location ගියා. මෙන්න මෙතන තියෙනවා 14යි ඔහොම අංක ටික මේක උඩ click කරා. මෙන්න මෙතන right click කරා paste කරන්න. හරි. ඊට පස්සේ අහනවා මෙතන replace the files in destination කියලා. ඉතින් මෙන්න මේක උඩ මෙහෙම click කරන්න. දැන් ඒ වැඩේ ඉවරයි. ඉතින් අපි දැන් මෙන්න මේ Foundation Filmora software එක open කරලා බලමු. ඉතින් මෙන්න මේ වගේ interface එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේක අලුතෙන් වීඩියෝ එකක් edit කරගන්න නම් ඔයා කරන්න ඕනේ මෙන්න new project කියලා දෙන්න. ඉතින් මම මේක කලින් install කරගෙන තියාගෙන හිටියේ. ඉතින් ඒකෙන් තමයි මම මේ යට මම කරපු වැඩ ටික තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයා පළවෙනි පාර්ට කරනවා නම් මෙන්න මේ යට ටිකක් නැති වෙයි. ඒකට පුළුවන් new project කියලා එක click කරන්න. හරි. ඉතින් මෙන්න මේ වගේ message එකක් එහෙම නම් ඇවිල්ලා තිනවා. ඔයාලට පුළුවන් මෙන්න මේක live update කියන එක close කරලා දාන්න. ඉතින් මෙන්න මේක තමයි Foundation Filmora වල interface එක. ඉතින් මේක දැක්ක ගමන් එකපාරට බලන්න මේක හරිම ලේසි.
ඉතින් මම ඊළඟ වීඩියෝ එකේ කියලා දෙන්නම් කොහොමද Wondershare Filmora පාවිච්චි කරලා වීඩියෝ එක එඩිට් කරගන්නේ කියලා. ඉතින් මේක හරිම ලේසි. ඕනි කෙනෙක්ට මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් ඔයා CapCut වගේ use කරනවා නම් ඊට වඩා හොඳ රිසල්ට් එකක් මේකෙන් ගන්න පුළුවන්. මොකද CapCut දැන් ගොඩක් වෙලාවට ඇඩ් යනවා. ඒක සල්ලි දීලා ගන්න ඕනි. ඉතින් ඔහොම ප්‍රශ්න තියෙනවා. ඉතින් මේක එහෙම නැහැ. මේකේ crack version තියෙනවා. හරි. ඉතින් ඔන්න ඕක තමයි මට කරන්න ඕනේ උනේ. කොහොමද ඕනිම කෙනෙක්ට ලේසියෙන් වීඩියෝ එඩිට් කරන්න කියලා දෙන්න. හරි. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. කොහොමද මේකෙන් වීඩියෝ එඩිට් කරන්න කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.